මොකද වෙන්නේ? ඔයාටද මටද? නෑනේ. මොකද වෙන්නේ කොළඹ? මොකද වෙන්නේ කොළඹ? කොළඹ විශ්වවිද්‍යාලයේ අස්සක් මුල්ලක් නෑර සිද්ධ වෙච්චි විශේෂ සිදුවීම් රැසක් එක්ක ඔන්න අපි අදත් ආවා. මොකද වෙන්නේ කොළඹ? කලාකට අස්වද්දනුව සාරවත් කරුණක් උදෙසා කොළඹට නැදමහලුවේ 2025 කොළඹ විශ්වවිද්‍යාලය මහා ශිෂ්‍ය සංගමය විසින් වසර ගණනාවකට පසු සංවිධානය කරනු ලැබූ මහා සාහිත්‍ය උළෙල ඊට සමගාමීව විශ්වවිද්‍යාලයේ සියලු පීඨයන්ගේ සහභාගීත්වයෙන් පැවති විචිත්‍ර අංග රැසකින් සමන්විත පාගමන මෙවරත් පැවතුණා. ශිෂ්‍යවලට උත්තර විතරක් නෙමෙයි කොළඹට නැදමහලුවේ සාහිත්‍ය උළෙල කොළඹ විශ්වවිද්‍යාලයේ පැවතුණා. ඒකට පාගමන විතරක් නෙමෙයි සාහිත්‍ය නිර්මාණ, කවි තරඟ, කෙටි කතා තරඟ, චිත්‍ර තරඟ වගේම සිනමා කර්මාන්ත, සිනමා ප්‍රදර්ශනය වගේම ආදී වූ සාහිත්‍ය නිර්මාණ රාශියක් කොළඹ නැදමහලුවේ යන අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ මුලින්ම කරගත් මහා කලා උළෙලදී තුරුලිය මල්ලිස මග සරසා නැති උරවර සරසවියේ වසන්තයක මල් නෙතින් ගෙනාරු සිතිවිලි පාට කළේ විද්මාවත මේගස් සෙවනේ හිම්වත් නුනුදිගේ මතක සොයායන අතීතයේ සිත උරුදුම තැන්වල අතර උනේ ගොඩක් අයගේ ආසාවක් තමයි බැච් එක පිටින්ම හන්තරණය කරන එක. ඔන්න ඉතින් මැනේජ්මන්ට් ෆැකල්ටියේ 23-24 බැච් එක මේ 10 වෙනිදා හන්තරණය කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද වාර්ෂික ධර්මදේශනාව ජූනි මාස 4 වෙනිදා නීති පීඨ ශ්‍රවණාගාර පරිශ්‍රයේදී ඉතාම සාර්ථක අයුරින් පැවැත්වුණා. ගිලෙම් ඔබේ ගුණමෝදේ
ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ මහාචාර්ය ජේ.බී. දිසානායකයන්ගේ උපහාර මඤ්ඤරි හෙවත් අභිනන්දන ලේඛනාවලී ග්‍රන්ථය එළි දැක්වීම සිද්ධ වුණා ජූනි මාස 13 වෙනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ නව කාලාගාර පරීක්ෂණය. ඉතින් මේ සිදුවීම බොහොම විශේෂ සිදුවීමක් බවට පත් වුණේ ඒ උත්සවයේ දවසේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා යන දෙදෙනාම මේ උත්සවයේ සමගී සම්බන්ධ වී අර්ජුන ලේසියෙන් වෙන්න දෙන්නේ කැම්පස් එකට ආවේ. ඔව් මම අතෝස්සන යනවා කැම්පස් එකට නෑ සාමාන්‍යයෙන් ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට එනවයි කියන්නේ ඒක බොහොම තරංකාරී දෙයක්. අනිවාර්යයෙන්. ඔන්න ඉතින් UCSC එකේ 21 වෙනි බැච් එකත් කැම්පස් එකට ආවා. අනිවාර්යයෙන්. UCSC එකේ 21 වෙනි බැච් එක බොහොම ආදරෙන් 20 වෙනි බැච් එකේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් විසින් පිළිගන්නවා. నీ కళని పట్టుకు వదలనన్నవి చూడే నా కళ్ళు ఆ చూపులనల్లా తొక్కుకు వెళ్ళకు దయలేదా అసలు సామజవర గమన నిన్ను చూసి ఆగగలనా మనసు మీద వయసుకున్న అదుపు చెప్పతగునా సామజవర గమన నిన్ను చూసి ఆగగలనా మనసు మీద వయసుకున్న అదుపు చెప్పతగునా నీ కళని పట్టుకు వదలనన్నవి చూడే నా కళ్ళు ఆ చూపులనల్లా తప్పుకు వెళ్ళకు దయలేదా అసలు ජූනි 18 ක්‍රිකට් එක මම නම් ඉතින් දන්න ධර්මින් ජූනි 18 තියෙන්නේ ජූනි 18 කියන්නේ ඉන්ටර්නැෂනල් පික්නික් ඩේ. සුවනේ මෙයාට. ජූනි 18 අපේ ශ්‍රීපාලි කැම්පස් එකයි UCSC එකයි දෙකම ක්‍රිකට් මැච් ඔර්ගනයිස් කරලා තියෙනවා. ඒකේ UCSC එකට විශේෂයි. ඒක දන්නවද? UCSC එක මේ ජපුරේ කම්පියුටින් එකක් එක්ක කරන්නේ. අන්න හරි. UCSC එක ජපුරේ ෆැකල්ටි ඔෆ් කම්පියුටින් එක ක්‍රිකට් මැච් එකක් ඔර්ගනයිස් කරලා චැම්පියන්ෂිප් එක දිනාගත්තා. ඒ වගේම තමයි අපේ ශ්‍රීපාලි කැම්පස් එක අධ්‍යයන සහ අනධ්‍යයන සේරවල එකතු වෙලා ක්‍රිකට් මැච් එකක් ඔර්ගනයිස් කරා. ඒකේ පිරිමන්ශේ ශූරතාවය 30 years ලත් කාන්තාංශේ ශූරතාවය 40 years ලත් ලබා ගත්තා. ආරංචි Shakira de Típico Merengue.
බීකන්. ඉතින් කොළඹ බීකන් 2025 වර්ෂයට අදාළ ඉන්ස්ටොලේෂන් සහ අවෝඩ් සෙරමනි ජූනි 21 වෙනිදා කල්පනාකරන හා මූලපීඨයේදී අති උත්කර්ෂවත් අරින් පැවතුණා. විශේෂත්වයක් තියෙනවා මොකද දන්නවද? කොළඹ බීකන් ඉතිහාසයේ පළවෙනි වතාවට උපකුලපතිවරයෙක් අපේ ඉන්ස්ටොලේෂන් සෙරමනියකට සහභාගී වුණා. ඉතින් මේ අවස්ථාවේදී ආදරයෙන් සහ ගෞරවයෙන් මතක් කරනවා අපේ උපකුලපති ඉන්දික කරුණාතිලක මහත්මයා. ඒ වගේම තමයි මෙහිදී කොළඹ බීකන් ඉහළ තලයකට රැගෙන යාමට සක්‍රීය සහභාගීත්වය ලබා දුන් අපේ සමාජිකයන් ඇගීමටත් අමතක කළේ නැහැ. ඒ වගේම තමයි 2025 වර්ෂයට අදාළ නව කමිටු සමාජිකයන් පත් කිරීමත් එහිදී සිදු වුණා. ඒ අනුව ජූනියර් කමිටි, මිඩල් බෝඩ් සහ টොප් බෝඩ් සමාජිකයන් පත් කිරීම හරි සාර්ථක අයුරින් සිද්ධ වුණා. Important stakeholders of a university are the students. All of us are here because we are there. ඒ අමන්දා තව තියනවද? තියෙනවා. මොකද නැත්තේ? අයි ජූලි 23 අපේ නර්සින් ෆැකල්ටි පදුර දීපා. පදුර කියන්නේ එයාලගේ ලෙක්චරර්ස්ලා අනධ්‍යයන කාර්ය මණ්ඩලය, නර්සින් ෆැකල්ටි විද්‍යාර්ථීන් ඔක්කොම එකතු වෙලා කරපු සුභාවිත සංගීත රැයක්. විඩාබර මනසට සිහිල් පිණි ඉසින්නට ඔබේ හදවත රසෝගයෙන් පුරවාලන්නට
මේ තරුවිසන ස්වරහසයට ගී මනෝමන්මාවත්හි දෑත් පටලා ඇවිදයන්ට. සුභාවිත සංගීතයේ මිහිරියාව හෙද සරසවි සිසාරා රැවදෙන ඒ දිනය. ඔබේ සුමිහිරිගේ මතක අලුත් කරගන්නට සමන්පත් අතර යළි යළිත් මුමුණන්නට. එද ශිල්පයට නැන පහන්න කළු කරන ඔවුන්ගේ ඒහාලෝකයෙන් ලොවක් බබලවන්ට තැත් කරන අපගේ සෙනෙහසේ රාත්‍රය. මේ බුද්ධිර මුසල සටනම් නොවේ නියත වශයෙන්ම තරුණ විසුල සර ආසක්ම වේවි. කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රථම වතාවට ශිෂ්‍ය වීර ගුණ සැමරුවක් 2025 ජූනි 24 වෙනිදා පැවැත්වුණා. මේක සංවිධානය කරලා තිබුණේ මහා ශිෂ්‍ය සංගමයේ විසින්. මේක විශේෂත්වය තමයි අපේ ත්‍රිමා වෙනුර කියන ශිෂ්‍ය වීරයන්ගේ විශේෂයෙන්ම වෙනුර සහෝදරයාගේ අම්මා සහ ත්‍රිමා විතාරණ සහෝදරයාගේ සහෝදර සහෝදරිය මේ උත්සවයේ සමගින් එකතු වුණා. ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රථම වතාවට සිදුවුණු මේ ශිෂ්‍ය වීර ගුණ සැමරුමට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් එකට අත්දැක ගත්තා ඒ උත්සවයේදී. ගුණ තත්ත්වයක්. එතන දේශපාලනික අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. තමන්ගේ මතයක් දැරීමත් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. තරුණයෙක් වීමම මරණයට හේතුවක් වන අවස්ථාවක්. මටත් මතකයි මම උසස් පෙළ කරපු කාලේ මගේ මව ඇත්තටම මාව අංගලා තියාගත්තේ ඒ කාලේ. ඒ වගේ තත්ත්වයක් තිබුණේ. ඒ වගේම වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට වෛද්‍ය පීඨයට ඇතුළත් වුණාම මගේ නමත් ලයිස්තුවට ගිහිල්ලා තිබ්බ ආරක්ෂා මාත්‍යස්වලට ගිහිල්ලා තිබ්බ. ඉතින් ඒ වගේ අතීතයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ හේතුව නිසා අප සමට සුද්ධ වූ අයිතියක්, පූජනීය අයිතියක් තියෙනවා. ඒ වගේ තත්ත්වයකට පවා තමන්ගේ මතය වෙනුවෙන් නිර්භයව පෙනී සිටපු ඒ විරුවන් සිහි කරන්නේ.